සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අනේ අංකල්, ඇයි අසේනි මට අකමැති? මගේ මොකක්ද තියෙන වැරද්ද? ඇත්තම කියනවා නම් අසේනි බැනලා ගිහිපු මොහොතක ඒ විදියට අහන්න කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයක් කරලම ඔයාට මතක් කරන්න සූදානම් වෙන්නම ඕනේ. ඉතින් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් දීලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද බලාපොරොත්තුවෙන් තියාගෙන හිටියේ. ඇත්තම කියනවා නම් සංගීත සීසන් 2 කතාවේ අසේනි අසේල සහ කල්පන අතර ඇති වෙන මේ නවතම ගැටුම කතාව ලොක් කුතුහලයක් අරගෙන ඒවි කියන කතාව ගැන අපි අද විශේෂයෙන් ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නෝම තමයි. අසේනිගේ දැඩි තීරණය. අසේනි මෙතෙක් කල් ඉවසා සිටියත් දැන් ඇය තීරණය කර තිබෙන්නේ තමන්ගේ අකමැත්තෙන් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරන්න. තමන්ගේ තාත්තටවත් තමන්ගේ අම්මටවත් කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියන තැන ඇත්තම කියනවා නම් ඉන්නවා. ඉතින් එතනින් එහාට කිසිදු තීරණයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා ගිහින් තිබුණේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාට දැනුවත් කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි මම අද විශේෂයෙන් ඔයාට මතක් කරන්න ඕනේ. කල්පනගේ රංගනය සහ අසේලගේ රැවටීම ගැනත් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට විශේෂයක් කරලම කතා කරන්න ඉඩකඩක් ලැබිලා තිබුණේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්න සූදානම් වෙනවා. ඇත්තටම Tamanට අසේනිව නැතුව ජීවත් විය නොහැකි බව පවසමින් කල්පන අසේල ඉදිරියේ ලොකු රංගනයක නිරත වෙනවා. ඔහු පෙන්වීමට උත්සාහ කරන්නේ Taman අසේනට අවංකවම ආදරය කරන බවත් ඇයගේ ප්‍රතික්ෂේප කිරීම Tamanට දරාගත නොහැකි බවත් කියලා. අසේලගේ අනුකම්පාව දිනා ගැනීම. කල්පනගේ මේ අසරණ රංගනය හමුවේ අසේලගේ සිත උණු වෙනවා. තම මිතුරාගේ පුතා වන කල්පන ගැන අසේලට දුකක් සහ වගකීමක් දැනෙන්න පටන් ගනීවි කියන විශ්වාසය ගැන අපිට අද කතා කරන්න ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම කියනවා නම් තමන්ගේ එකම දුවනිය මේ තරම් තදින් කල්පන්ට විරුද්ධ වෙන්නේ ඇයිද කියන එක කල්පන්ට හිතා ගන්න පුළුවන් තත්වයක් තියෙනවා. හැබැයි කොච්චර දේවල් හිතාගෙන හිටියත් ඒ දේවල් ඒ විදිහට කරගෙන යන්න පුළුවන් තැනකට මේ වෙලාවේපත් වෙන්නේ නැහැ කියන කතාව ගැනත් අපි මේ මොහොතේදී පත් කරන්න සෑහෙන කටයුතු කරගෙන ඉන්න ඕනේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඌමනාවක් තියාගෙන ඉන්නෙත් වෙන්නේ කියන කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සෑහෙන අවස්ථාවක් ලැබෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි විශේෂයෙන් ඔයාට මතක් කරනවා.